දිගටම කොහොමද? ගොවි ගෙදර අපි හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා. පුංචි දෙයක් කියන්න හිතුණා. මතකද කොරෝනා කාලේ අපි හැමෝම පොරකකා ගෙවල් වල එළවලු හැදුවා. හැබැයි කාලයත් එක්ක අපි ඒ දේවල් අමතක කරලා ආපහු අපේ සුපුරුදු ජීවිතයට හුරු වුණා. හැබැයි දැන් මේ වෙනකොට වෙළඳ පොලේ එළවලු ගොඩාක් මිල ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි අර පුරුද්දට එළවලු හැදුවනම් අද වෙනකොට අපිට මේ වගේ අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැහැ. ඒ හින්දා තාම අපි කරක්කු නැහැ. අපිට ඕන එළවලු අපි අපේ ගෙදරම හදාගමු. ගොවි ගෙදර අපි ඔයාලට ඕන පැල දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඔයාලා තාම අපෙන් පැල ඇනුම් කළේ නැත්නම් දැම්ම අපිට ඔයාලගේ පැල ඇනුම් ලබා දෙන්න. අපි ඔයාලට හැකි විගස ඔයාලගේ පැල ලබා දීමට කටයුතු කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.